Hi guys. ඉංග්‍රීසි කතා කරන්න ඕනිම කරන tenses පහ ඉතා ඉක්මනින් ඉගෙන ගන්නයි මේ සූදානම් වන්නේ. Here are the most useful 5 tenses in English language. මේ උගන්වන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඉංග්‍රීසි කතා කරන්න වඩාත්ම වැදගත් වෙන වැඩියෙන්ම පාවිච්චි වෙන tenses පහ. මේ tenses පහ දන්නවනම් ඔයාට ඉංග්‍රීසියේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. අපි මුලින් ඉඳලා බලමු මොනවද මේ tenses පහ කොහොමද අපේ day to day life එකේදී එදිනෙදා ජීවිතයේදී මේ වාක්‍යයන් පාවිච්චි කරන්න කියලා. වාක්‍ය රටා පහ තමයි guys. පළවෙනි එක ඔයාලා නිතරම අහලා තියෙන මේ simple tenses. present, past, future. simple tenses. simple tenses තුන. present simple, past simple, future simple. බරට ඉගෙන ගන්න එපා. සරලව හිතන්න. simple tenses තුනක් තියෙනවා ඉංග්‍රීසියේදී. simple tenses තුන වර්තමාන අතීත අනාගත කියලා කාල තුනක් තියෙනවා. ඒ කාල තුනේ පාවිච්චි කරන විදිහ ගැන ඉගෙන ගන්නවා කියන්නේ ඔයාලට ගොඩාක් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. simple tenses කියන්නේ එදිනෙදා ජීවිතේදී ඔයා කරන කියන දේවල් උදේ නැගිට වෙලේ ඉඳලා රෑ නිදිනකම් ඔයා ජීවිතේ සාමාන්‍යයෙන් කරන කියන දේවල් ටිකක් තියෙනවා. right මම වාගෙන් අහුවොත් ඔයා කොෆි බොනවද? ඔයා කොෆි බොනවා. ඔව් මම කොෆි බොනවා. yes I drink coffee. right එතකොට ඔයා කොෆි බොනවා නැත්තම් නෑ. ඒ වගේ අදහස් අර වා කියලා අපි කරනවා කියලා ප්‍රකාශ කරනවා. මම ගමට යනවා, මම පාඩම් කරනවා, මම ඉංග්‍රීසි කතා කරනවා කියලා ප්‍රකාශ කරන අදහස් තියෙන්නේ. අන්න ඒක present, past, future කියන කාල තුනෙන් කියන්නේ. අන්න එහෙම කියන්නේ ඉගෙන ගන්න වාක්‍ය රටාව වලට අපි කියනවා simple tenses කියලා. simple tenses තුනක් language එකේ තියෙනවා. English language එකේ මොනවද? present simple, past simple and future simple tense. present, past, future වර්තමාන, අතීත සහ අනාගත. ඊගාවට අපි වඩාත්ම දැනගත යුතු හතරවෙනි වාක්‍ය රටාව තමයි continuous. continuous tenses වලින් අපි ප්‍රකාශ කරන්නේ මින් කියලා කියවෙන වාක්‍ය රටාව. කරමින් ඉන්නවා නේ, යමින් ඉන්නවා. මම මේ වෙලාවේ ඔයාලට ඉංග්‍රීසි උගන්වමින් ඉන්නේ. right now I'm teaching you English. මේ දැන් මම ඔයාලට ඉංග්‍රීසි උගන්වමින් ඉන්නේ. right now you are watching this video. මේ දැන් ඔයා මේ වීඩියෝ එක බලමින් ඉන්නේ. මේ වෙලාවේ කරමින් ඉන්න අදහස් ප්‍රකාශ කරන්න අපි පාවිච්චි කරන්නේ continuous tense කියන මේ වාක්‍ය රටාව. එතකොට මේකේ present, past, future තියෙනවා. නමුත් වඩාත්ම වැදගත් වැඩියෙන්ම පාවිච්චි වෙන වාක්‍ය රටාව present continuous tense එක. ඉතින් මේ simple tenses වල කාල තුන ඉගෙන ගන්න. ඊට පස්සේ continuous tenses වල වර්තමාන කාලය ඉගෙන ගන්න. ඊගාට perfect tenses වල වර්තමාන කාලය. perfect tense කියලා කියන්නේ guys අපි සිංහලයේදී අර ලා කියලා අවසන් වෙන ක්‍රියාවන් ප්‍රකාශ කරනවනේ. මොනවද ලා කියලා අවසන්? මං ඔයාව දැකලා තියෙනවා. මේ පොත මං කියවලා තියෙනවා. ඒ සින්දුව මම අහලා තියෙනවා. එයා ඇවිල්ලා ඉන්නවා. ලා තියෙනවා, ලා ඉන්නවා කියලා අවසන් කරන එවැනි වාක්‍යයන් ප්‍රකාශ කරන වාක්‍ය රටාවට ඉංග්‍රීසි වලින් අපි කියනවා perfect tense. ඒකෙත් වර්තමාන කාලය present perfect tense කියලා අපි කියනවා. මෙන්න මේ tenses පහම නාමිකව කිව්වා. දැන් මේක කොහොමද language එකේ පාවිච්චි වෙන්නේ කියන එක step by step අපි ඊළඟට ඉගෙන ගනිමු. present simple tense කියලා කියන්නේ සරල වර්තමානයේ ඔයා කරන දේවල්. මම අර මුලින් පැහැදිලි කළා වගේම මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. do you speak English? ඔයා ඉංග්‍රීසි කතා කරනවද? ඔයා ඉංග්‍රීසි කතා කරනවද? ඔව් මම ඉංග්‍රීසි කතා කරනවා. ඔයා කොෆි බොනවද? ඔව් මම කොෆි බොනවා. ඔයා සාමාන්‍යයෙන් novels කියවනවද? මම novels කියවනවා. ඔයා උදේ 6ට අවදි වෙන කෙනෙක් නම් ඔයා කියනවා මම උදේ 6ට අවදි වෙනවා. මම රෑ 10ට නිදා ගන්න යනවා. සාමාන්‍යයෙන් ඔයා කරන කියන දේවල් ප්‍රකාශ කරන්න මේ විදිහට. මේක හරිම සරල වාක්‍ය රටාවක්. ඉතින් ගොඩක් අය මේක දන්නවා. ඉතින් මේකේ ලොකු තියරිස් නෑ guys. හරිම සරල දෙයක් තියෙන. ඉක්මනින් මේක ඔයාට ඉගෙන ගන්න පුළුවන් සහ ඔයාට මේක පාවිච්චි කරන විදිහ දැනගන්න පුළුවන්. present simple tense මේක කතා කරන්නේ මොනවද? to talk about daily routines, facts and general truths. දැක්කද? ඒක ලොකුට හිතන්න එපා. සාමාන්‍ය ඉදිරියදා කරන දේවල්, සාමාන්‍ය සත්‍ය දේවල්, සාමාන්‍ය ලෝකේ general truth කියන ඒවා. ඉර නැගෙන හිරෙන් උදා වෙනවා. ඔයගේ දේවල් සාමාන්‍ය සත්‍යයන්. ඒ වගේ දේවල් ප්‍රකාශ කරන්න guys මේ වාක්‍ය රටාව අපි ඉංග්‍රීසි වලදී පාවිච්චි කරනවා. ඉංග්‍රීසියේ වාක්‍ය හදන ක්‍රමවේදය සිංහලයේ වගේ නෙමෙයි. සිංහලයේදී මම වැඩට යනවා. ක්‍රියාපදයේ කොතනද කියවෙන්නේ? ක්‍රියාපදයේ බොහෝ දුරට වාක්‍ය අවසානයේට අපි අරගෙන යනවා. හැබැයි ඉංග්‍රීසි වලදී එහෙම කරන්නේ නැහැ.
ඉංග්‍රීසි වලදී මම යනවා වැඩට, මම කනවා බත්, මම කියවනවා නවකතා, මම කතා කරනවා ඉංග්‍රීසි, මම දන්නවා ඔයාව. ක්‍රියාපදය කරන කෙනා ඊගාවට ක්‍රියාපදේ. වැඩේ කරන කෙනා දෙවනුව ක්‍රියාපදේ යොදන්න ඕනි. ඒක තමයි ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් හැදෙන ක්‍රමවේදය. ඒ නිසා අපි ඉංග්‍රීසි වලින් ඔක දුන්නා සබ්ජෙක්ට් කියලා කියන්නේ guys වැඩේ කරන කෙනා. ඊට පස්සේ ක්‍රියාපදයේ බේස් verb එක ඒක වචන වෙන අවස්ථාවලදී මේක වෙනස් කර ගන්න ඕනි. සහ වාක්‍යයේ ඉතුරු ටික පාවිච්චි කරන්න. ප්‍රධාන වශයෙන් මතක තබා ගත යුතු දෙක තමයි මුලින්ම වැඩේ කරන කෙනා කියන්නේ, දෙවනුව ක්‍රියාපදය. වැඩේ කරන කෙනා බහුවචන නම් මේක බහුවචනෙන් තියන්න. වැඩේ කරන කෙනා ඒකවචන නම් ක්‍රියාපදය ඒකවචනෙන් තියන්න. ඒක සිංහලයටත් පොදුයි, ඉංග්‍රීසියටත් ඒක ඒ විදිහටම පොදුයි. I go to work every day. I go to work every day. මම වැඩට යනවා. බලන්න guys ඉස්සෙල්ලාම යන්න කෙනා මම. කවුද වැඩට යන්නේ? මම. දෙවනියට ක්‍රියාපදය යනවා. I go යනවා. මම කරන කෙනා ඊට පස්සේ ක්‍රියාපදයේ දෙවනුව අපි පාවිච්චි කරලා තියෙනවා. I go to work every day. මම වැඩට යනවා හැමදාම. I go to work every day. Every day හැමදාම. She speaks English well. කරන කෙනා කවුද? ඇය. ඇය තමයි කතා කරන්නේ. දෙවනියට ක්‍රියාපදය speak කියන්නේ කතා කරනවා. ක්‍රියාපදයේ අගට අපි s අකුරක් යොදාගෙන තියෙනවා. ඇයි අපි s අකුරක් යොදාගත්තේ? she කියන කර්තෘවරයා ඒකවචනයි. ඒ නිසා ක්‍රියාපදය ඒකවචන කරන්න ඕනි. ක්‍රියාපදයේ ඒකවචන කරන්න අපි මොකද්ද මෙතනදී කරලා තියෙන්නේ? අපි ක්‍රියාපදයේ අවසානයේට s අකුරක් එකතු කරගෙන තියෙනවා. ක්‍රියාපද උපතින් බහුවචනයි. උපතින් බහුවචනයි. එයා ඒකවචන කරගන්න ඕනි. මෙන්න අපි ක්‍රියාපදයේ ඒකවචන කරලා තියෙනවා. ඇයි? she කියන කෙනා ඒකවචන නිසා ඇය කතා කරනවා. she speaks English well. ඇයි කතා කරනවා ඉංග්‍රීසි හොඳට. The sun rises in the east. හිරු උදා වෙනවා. බලන්න හිරු උදා වෙනවා. හිරු ඒකවචනයි. හිර කියන කෙනා ඒකවචනයි. rises ඒ නිසා rise කියන ක්‍රියාපදය ඒකවචන කරලා තියෙන සකුරක් දාලා the sun rises in the east. හිරු උදා වෙනවා නැගෙනහිරින්. කර්තෘවරයා කරන කෙනා දැම්ම. ඊට පස්සේ ක්‍රියාපදය කර්තෘ ඒකවචන නම් ක්‍රියාපදය ඒකවචනින් තිබ්බා. කර්තෘ බහුවචන නම් ක්‍රියාපදය බහුවචනෙන් තිබ්බා. හරිම සරලයි. next one, the birds fly in the sky. birds fly. the birds කිව්වන් පස්සේ මේක plural බහුවචනයි. බහුවචන නිසා මොකද කළේ? fly කියලා ක්‍රියාපදයේ බහුවචනෙන් තියලා තියෙනවා. මම ඔයාලට කිව්වා ක්‍රියාපද උපතින් බහුවචනයි. ඒ නිසා ක්‍රියාපදයේ fly කියලා කියනවා. මේක ඒකවචන කරන්න යන්නේ නෑ. flies කරනවද? නෑ. flies කරන්නේ නෑ. fly කියලාම කියන්න ඕනේ. the birds fly කුරුල්ලෝ පියාඹනවා in the sky අහසේ. the birds fly in the sky කුරුල්ලෝ අහසේ පියාඹනවා. අපි ඊළඟට කතා කරමු past simple tense. අපි මේ කතා කරන මොහොතට කලින්, මේ මොහොතට කලින් අතීතයේ සිදු කරපු ඕනම ක්‍රියාවක් ගැන, සිදු කරලා ඉවර වෙච්ච ඕනම ක්‍රියාවක් ගැන කතා කරද්දී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සරලම වාක්‍ය රටාවක් past simple tense කියලා කියන්නේ. To talk about finished actions in the past. අතීතයේ ඉවර වෙච්ච ක්‍රියාවන් ගැන. මෙතනදී සරලයි, කිසි දෙයක් කරන්නේ නැහැ. අපි සබ්ජෙක්ට් එකෙන් පස්සේ අර ඉස්සෙල්ලා කිව්ව වාක්‍යෙම ක්‍රියාපදයේ අතීතයට හැරවීමෙන් පමණක් ඔයාට මේ වාක්‍ය තාමත් පහසුවෙන් සකස් කරගන්න පුළුවන්. I visited. I කරන කෙනා ඉන්නවා. visit කියන ක්‍රියාපදය past එකෙන් තිබ්බා. past එකෙන් තිබ්බා. I visited. මම බලන්න ගියා. visited කියලා කියනවා. I visit කරා කියනවා. කොහරි මම කැන්ඩි ගියා. ඉතින් කැන්ඩි I visited Candy last week. මම කැන්ඩි ගියා. කියන්නේ කැන්ඩි බලන්න ගියා. කැන්ඩි එහෙම මොනවාරි වැඩකට ගියා වුණත්, කැන්ඩි බලන්න ගියා වුණත් ඔයාට I visited Candy කියන්න පුළුවන්. එතකොට I visited Colombo. මම කොළඹ ගියා last week ගිය සතියේ. I visited බලන්න කිසිදු වෙනසක් කරලා නැහැ. අපි එකම දේ තමයි ක්‍රියාපදයේ අතීත කාලයට හරවන එක විතරයි මෙතනදි වෙන්න ඕනේ. He watched. ඔහු නැරඹුවා. a movie yesterday. ඊයේ චිත්‍රපටයක්. he watched a movie yesterday. ඔහු ඊයේ චිත්‍රපටයක් නරඹුවා. සරලව වාක්‍ය රටාව සබ්ජෙක්ට් එක කරන කෙනා ඉන්නවා. ක්‍රියාපදයේ අතීත කාලෙන් තියන්නේ. ඉතින් මේ ඉංග්‍රීසි අමාරුයි කියන්න හේතුවක් නැහැ guys. බලන්න කරන කෙනා ක්‍රියාපදේ මේ වචන දැනගන්න ඕනි. ක්‍රියාපද පිළිබඳව යම්කිසි අවබෝධයක් අපිට තියෙන්න ඕනි. ඉතින් මේව අඳුර ගන්න පුළුවන්. ඉංග්‍රීසි කතා කරන ඕනම කෙනෙක් තමන් ප්‍රකාශ කරන වාක්‍ය තුනේ මේ සබ්ජෙක්ට් verb දාලා තමයි කතා කරන්නේ. සබ්ජෙක්ට් verb නැත්තම් මෙතන වාක්‍යයක් නැහැ. They played cricket after school. එයාලා සෙල්ලම් කළා. බලන්න ක්‍රියාපදයේ අතීතෙන් තිබ්බා. එයාලා ක්‍රිකට් සෙල්ලම් කළා. They played cricket after school. එයාලා ඉස්කෝලෙන් පස්සේ ක්‍රිකට් සෙල්ලම් කළා. ගිය සතියේ අපි කැන්ඩි ගියා. කොහොමද කියන්නේ? We visited Candy last week. We visited Candy last week. බලන්න අපි we visited අපි බලන්න ගියා කැන්ඩි
ගිය සතියේ. We visited Kandy last week. අපි යමු ඊගාවට අපේ තුන්වෙනි වාක්‍ය රටාවට. මොකද්ද future simple tense. මේ මොහොතෙන් පස්සේ ඊගාව මොහොතේ සිට අනාගතයේ to talk about plans or predictions for the future. අනාගතයේ සිදු කරන්න බලාපොරොත්තු වෙන දේවල් හෝ predictions අර කලින් කියන්නේ ඔහු ඒවි අන්න ඒ වගේ ප්‍රෝකතනය කරන දේවල් ගැන ප්‍රකාශ කරනකොට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ future simple tense කියන වාක්‍ය රටාව. මෙතනදී අනාගත කාල ක්‍රියාපදය හදාගන්නේ හරි ලේසි guys. මොකද්ද කරන්නේ? අර අපි පාඩම් කරන ක්‍රියාපද ඕනම එකකට will කියලා මුලට එකතු කරගත්තට පස්සේ අනාගත කාල ක්‍රියාපදේ අපිට ඉතාමත් පහසුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරගන්න පුළුවන්. ක්‍රියාපදයේ මුලට will දැම්මා. දැන් අපි කියමුකෝ මම ඔයාට හෙට කෝල් කරන්න. කොහොමද කියන්නේ? මම ඔයාට හෙට කෝල් කරන්න. එතකොට මම කරන කෙනා I මුලින් තියනවා කෝල් කියනවා කතා කරනවා කෝල් කරනකොට හෙටනේ මේ වැඩේ වෙන්නේ නිසා will call I will call you ඔයාට කෝල් කරන්න I will call you tomorrow මම ඔයාට හෙට කෝල් කරන්න. ඇය ඉක්මනින් එයි. She will come soon. She will come soon. She කියනවා ඇය කියද්දි එනවා කියද්දි come ඒ විනම් will come. She will come soon. ඇය ඉක්මනින් එවි. She will come soon. ඇය ඉක්මනින් ඒවි. අපි කොහොමද කියන්නේ අද රැට වහි. අද රැට වහීවි. දැන් වහිනවා කියන වාක්‍යය කරන කෙනෙක් නෑනේ. ඒ නිසා අපි කරන කෙනෙක් වෙනකොට it කියන එක සබ්ජෙක්ට් එක විදිහට උක්තියක් විදිහට යොදා ගන්නවා. අද රැට වහි කියලා කියද්දි it මුලට දැම්මා rain කියලා කියනවා වහිනවට වහීවි නම් will rain. It will rain tonight. අද රැට වහීවි. It will rain tonight. එයාලා මැච් එක ජයග්‍රහණය කරાવી. එයාලා කියද්දි they. එයාලා they ජයග්‍රහණය කරනවා win. ජයග්‍රහණය කරાવી නම් will win. They will win the match. They will win the match. එයාලා මැච් එක ජයග්‍රහණය කරાવી. අපි යනවා අපේ ඊගා වාක්‍ය රටාවට present continuous tense. present continuous tense එකේදී අපි ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ කරමින් ඉන්න අදහස්. ක්‍රියාපදයට ing දාගත්තට පස්සේ අර min කියන අදහස හැදෙනවා. දැන් උදාහරණ විදිහට go යනවා ing දාගත්තම going යමින් come එනවා ing දාගත්තම coming නෙමි. read කියවනවා ing දාගත්තට පස්සේ reading කියවමින්. එහෙනම් ක්‍රියාපදයට ing දැම්මම ක්‍රියාපදයට ing දැම්මට පස්සේ අර min කියන අදහසත් එක්ක වාක්‍ය හදනවානේ guys. am is සාදා ගන්නවා. ඇයි දැන් උදාහරණයක් අපි කියමුකෝ මම දැන් ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා කියලා මම වාක්‍යයක් කියනකොට මේ කතා කරන වෙලාවේ කරමින් ඉන්නවා උගන්වනවා teach උගන්වමින් නම් teaching. ඒතර ඉන්නවා කියන අර්ථයට ගන්න am දාගත්තා. ඇයි අපි am ගත්තේ? I කියන කර්තෘවරයාට ගැලපෙන්න අපි am කියන උපකාරක පදයේ be උපකාරකය යොදා ගන්නවා ඉන්නවා කියන අර්ථය ලබා ගන්න. බලන්න කර්තෘ මුලින් අර විදිහටම හැදෙන්නේ මම කියද්දි I teach උගන්වනවා teaching උගන්වමින් am උගන්වමින් I am teaching මම උගන්වමින් ඉන්නවා English now I'm teaching English now. එයා TV බලමින් ඉන්නවා TV බල ඉන්නේ කරන කෙනා ඇය she කියලා මුලට දාගත්තා. නරඹනවට බලනවට TV බලනවට watch කියලා බලමින් නම් watching she is watching TV now she is watching TV now. එයා දැන් TV බලමින් ඉන්නේ she is watching TV now. එයාලා විභාගෙට පාඩම් කර ඉන්නේ. කොහොමද කියන්නේ? එයාලා කියද්දි they study කියලා කියනවා පාඩම් කරනවා අධ්‍යයනය කරනවා පාඩම් කරමින් ඉන්නවා. කොහොමද? they are studying for the exam. එයාලා විභාගයට පාඩම් කරමින් ඉන්නවා. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නේ. අපි මේ ක්‍රිකට් සෙල්ලම් කර ඉන්නේ කොහොමද කියන්නේ? එතකොට we කියන කෙනා මුලට දාගත්තා. සෙල්ලම් කරනවා play කරමින් ඉන්නවා are playing we are playing cricket අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. අපි යමු අපේ ඊගා වාක්‍ය රටාවට පස්වෙනි එක perfect tense ගැන කතා කරන්න. to talk about perfect tense. මේක ටිකක් වැදගත් වාක්‍ය රටාවක්. මේක මතක තියාගන්න ඕනි චූටි දෙයක්ත් තියෙනවා. එතකොට මේක පස්වෙනි වාක්‍ය රටාව, හතරවෙනි එක නෙමෙයි පස්වෙනි වාක්‍ය රටාව. perfect tense එකෙන් අපි ප්‍රකාශ කරන්නේ කරලා තියෙන අතීතයේ කරපු මේ වෙනකොටෙහි ප්‍රතිඵලය පේන්න තියෙනනේ. ප්‍රතිඵලය දිහා බලාගෙන කතා කරද්දී දැන් ගුරුවරයා පන්තියට එනවා දැක්කේ නැහැ. හැබැයි ආවට පස්සේ ඉන්නවා පේනවා. සර් පන්තියට ඇවිල්ලානේ. එනවා දැක්කේ නැහැ. ඇවිල්ලා ඉන්නවා පේනවා. අන්න ප්‍රතිඵලය දිහා බලාගෙන කතා කරද්දී අපි පාවිච්චි කරන වාක්‍ය රටාව තමයි present perfect tense කියලා කියන්නේ. මේ වාක්‍ය රටාව හැදෙන්නේ guys අර විදිහටම උක්තය මුලින් යොදාගත යුතුයි. ක්‍රියාපදය past participle form එකෙන් තියන්න ඕනේ. ක්‍රියාපදයේ past participle form එක කියන්නේ මොකද්ද? මම ඔයාලට උදාහරණ විදිහට කීපයක් කියන්නම්. go යනවා went ගියා gone ගිහිල්ලා gone අන්න past participle. read කියවනවා read කියවුවා read කියවලා
අන්න red past participle. teach උගන්වනවා, taught ඉගැන්නුවා, taught උගන්වලා. අන්න taught අන්තිම එක past participle එක. come එනවා, came ආවා, come ඇවිල්ලා. අන්න come අන්තිම එක past participle එක. දැන් past participle form එක කියන්නේ ඒක. ඒතර past participle form එකට කලින් have has කියන දෙන්නගෙන් එක්කෙනෙක් දාගෙන තමයි කියන්නේ. මම මගේ ගෙදර වැඩ ඉවර කරලා තියෙන්නේ. මම මගේ ගෙදර වැඩ ඉවර කරලා තියෙන්නේ. කවුද කරන කෙනා? මම. එතකොට ඉවර කරනවට finish කියලා කියනවා. ඒකේ past participle form එක finished. ඉදි දා ගන්නවා. එතකොට I finished කිව්වොත් මම ඉවර කළානේ. I finished කිව්වොත් මම ඉවර කළා කියන past simple tense. ඒතර මම ඉවර කරලා තියෙන්නේ කිව්වම finished කියන ක්‍රියාපදයට යොදා ගන්න ඕනි have has දෙන්නකින් එක්කෙනෙක්. අන්න අපි යොදාගත්තා I have finished. මම ඉවර කරලා තියෙන්නේ මොනවද? My homework. I have finished my homework. අය ලන්ඩන් ගිහිල්ලා තියෙනවා. එයා ලන්ඩන් ගිහිල්ලා තියෙනවා. අය නම් she ගිහිල්ලා තියෙනවා, නරඹන්න ගිහිල්ලා. She has visited. visit ක්‍රියාපදයේ past participle එක visited. past form එකේදී ed වලින් ඉවර වෙනවා නම් guys past participle එකත් ඒකම තමයි. English වලදී හරිද? visited කියන එක ed කියලා past form එක හදාගෙන තියෙනවා. past participle එකත් ඒකම තමයි. She has visited London. She has visited London. අය ලන්ඩන් බලන්න ගිහිල්ලා තියෙනවා. ලන්ඩන් ගිහිල්ලා තියෙනවා. බලන්නකෝ. හැදිච්ච විදිය she අය නර ගිහිල්ලා තියෙනවා. has visited. She has visited London. අපි අවුරුදු 5ක් තිස්සේ අඳුරගෙන දන්නවා. අපි අවුරුදු 5ක් තිස්සේ අඳුරගෙන ඉන්නේ. අපි අවුරුදු 5ක් තිස්සේ දැනගෙන ඉන්නේ. ඒ වගේ අදහසක් කියද්දි අවුරුදු 5ක් තිස්සේ කියද්දි 4-5 years. ඒක අමතක කරන්නකෝ ඈ. අවුරුදු 5ක් තිස්සේ කියන එක 4-5 years එක නිකන් අමතක කරලා දාන්නකෝ. ඒක අමතර දැනුමට. අපි එකිනෙකා අඳුරගෙන ඉන්නේ. We have known. ඒක තමයි අපිට ඕනි grammar part එක. මොකද්ද? අපි කියද්දි we know කියන ක්‍රියාපදයේ past participle එක known. know, knew, known. known කියන්නේ past participle form එක. We have known. අපි අඳුරගෙන ඉන්නේ එකිනෙකාව කියද්දි each other. We have known each other for years. දැන් ගුරුවරයා පන්තියට ඇවිල්ලා. The teacher කරන කෙනා has come. come came come. එනවා ආවා ඇවිල්ලා. come came come. the teacher has come. ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා තියෙන්නේ. the teacher has come to the class. පන්තියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොනවද වාක්‍ය රටා පහ අපි නැවත බලමු. present simple tense එක අපි සරලව කතා කරපු. මම සිංහලෙන් උදාහරණ කීපයක් කියනවා නම් මම එක වාක්‍යයක් අරගෙන සිංහලෙන් මේ වාක්‍ය පහටම දාන්න. ගුරුවරයා උගන්වනවා. අපි දුක පළවෙනියට present simple එකෙන් ගුරුවරයා උගන්වනවා. ගුරුවරයා ඉගැන්නුවා. ගුරුවරයා උගන්වාවි. continuous එකෙන් ගුරුවරයා උගන්වමින් ඉන්නවා. perfect එකෙන් ගුරුවරයා උගන්වලා තියෙනවා. ඔන්න ඔය අදහස් පහ. දැන් මම කියන කතෘවරය අරගෙන මම පොත් කියවනවා. අපි ඒක ගමුකෝ. මම පොත් කියවනවා, මම පොත් කියවුවා, මම පොත් කියවාවි, කියවන්නම් කියන එක. ඊට පස්සේ මම පොත් කියවමින් ඉන්නවා, මම පොත් කියවලා තියෙනවා. ඔන්න ඔය අදහස් පහ ඉංග්‍රීසි වලින් කියන විදිහ හොඳට ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගත්තට පස්සේ ඔයාට හැකියාව ලැබෙයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඇතුලේ ගොඩාක් අදහස් මේ වාක්‍ය රටා පහ පාවිච්චි කරලා ප්‍රකාශ කරගන්න. අපේ වීඩියෝස් එක දිගටම රැඳී සිටින්න. තවත් මේ වගේ වීඩියෝස් නරඹන්න subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Until then, goodbye, bye bye.